සුබ දවසක්. මේ මම වගා කරපු කැන්ටලූප්. එහෙම නැත්තම් මෙලන් වර්ගයක්. ඔබත් කැමති ඇති මේවා වගා කරලා බලන්න. හොඳයි එහෙමනම් මේ වීඩියෝව ඔබට උපකාරී වෙයි. බලන්නකෝ මුලින් ඉඳලා අගටම. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. හොඳයි මේ තියෙන්නේ කැන්ටලූප් ගෙඩියකින් ලබාගත්ත ඇට. මේවා අපි සුදුසු මාධ්‍යයක කියන්නේ කොම්පෝස්ට් කොහුබත් පස් මිශ්‍ර කරගත්ත මාධ්‍යයක ඇටයක් දෙකක් පමණ හිටවනවා. මොකද ඇට දෙක තුනක් මම දැම්මා. මේවා හරියට පැලවෙයිද දන්නේ නැති නිසා. නැත්නම් එක ඇටයක් වුණත් ප්‍රමාණවත් පැල කරගන්න. හොඳයි දැන් මේවට වතුර දාලා අපි තරමක් හෙවනේ පැලවෙන්න අරිනවා. දැන් මේවා හිටව ගන්න සුදුසු මාධ්‍යයක් අපි සකස් කරගන්න ඕන. මේ මතු පිටපස් කර 10ක් කොහුබත් කොම්පෝස්ට් මේ වර්ග අපි සමසමව අරගෙන හොඳින් කලවම් කරලා සකස් කරගන්න ඕන. දැන් අපි පැල සිටුවා ගැනීම සඳහා මේ වගේ සකස් කරගත්ත උරයක පතුලට දාන්න ඕන පොල් එලි තට්ටුවක්. මට පොල් එලි නැති නිසා මම දැම්මේ තැඹිලි කොඹ. ඒ වගේම ඒ මතට අපි දානවා පොල් මුඩු මම දැම්මේ පොල් කොහු මොනවා හරි ඒ වගේ තෙත රඳා සිටින්න දෙයක් පාවිච්චි කරන්න ඕන. දැන් ඉතිරි කොටස අපි මේ සකසාගත්ත මාධ්‍යයෙන් පුරව ගන්නවා. දැන් අපි අර සිටුවාගත් ඇට පැලවිලා තියෙන්නේ දින 12කට පස්සේ. මේව මම දැන් හිටවන්නයි යන්නේ. එක උරේක පැල දෙක ගානේ මං සිටුවා ගන්නවා. මොකද මේවා ටිකක් ලොකු පොහොර උර නිසා. ඊට පස්සේ අපි මේ පැලවලට ජලය දමා තරමක් සෙවණක තියන්න ඕන. එකපාරටම මේ තද අවුරස්මියට අපි නිරාවරණය කරන්නේ නැහැ. දැන් මේවට අපි ජලය යොදලා දවස් කීපයක් හොඳින් මුල් අල්ලා ගන්න අතුරු සෙවණක තබා ගන්නවා.
දැන් මේ දින 20කට පස්සේ පැල තරමක් වර්ධනය වෙලා තියෙනවා. දැන් මේවට ගොම පොහොර ටිකක් මම එකතු කරලා හොඳින් පසට මිශ්‍ර කරගන්න ඕන. ඒ වගේ පසට මිශ්‍ර කරාට පස්සේ හොඳින් ජලය යොදලා මේ පොහොර උරා ගැනීමට සලස්වන්න ඕන. දිනකට වරක් වතුර යොදනවා. මොකද නැත්තම් මේ පැල හොඳින් වර්ධනය වෙන්නේ නැති නිසා. මේ පැලවලට එක එක ආබාධ එන්න පුළුවන්. මේ බලන්නකෝ මේකටත් මේ කොළවලට ලෙඩක් හැදිලා මේ සියලුම ලෙඩ සහිත කොළ අපි කපලා ඉවත් කරන්න ඕන. නැත්නම් අනිත් කොළවලට පැතිරිලා ගහ බාල වෙන්න පුළුවන්. කොහොමත් මේ වාතයට විවෘතව ඒ කියන්නේ ග්‍රීන් හවුස් වල නෙවෙයිනේ මේ හිටවලා තියෙන්නේ සාමාන්‍ය විදිහට. ඒ නිසා මේවට එන ලෙඩ රෝග ටිකක් වැඩි. දැන් මේ දවස් 40කට පස්සේ දැන් මම මේ පස්වලට එකතු කරනවා මේ පැලවල බිත්තර කටු. බිත්තර කටු හොඳින් කුඩු කරලා පසට එකතු කරන්නේ. පසට එකතු කරලා ඒකත් හොඳින් මිශ්‍ර කරන්න ඕන පස්වල හොඳට කලවම් වෙන විදිහට. මොකද මේ බිත්තර කටු වල හොඳින් කැල්සියම් තියෙනවා. මේ ගහට කැල්සියම් අත්‍යවශ්‍යයි. මොකද අපි බාහිරව වෙන මේ කැල්සියම් යොදන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බිත්තර කටු මගින් මම මේවට අවශ්‍ය කැල්සියම් යොදාගන්නේ. දැන් අපි මේ පැලවලට සුදුසු ආධාරක යොදන්න ඕන. මම මේවා සිරස් අතර යණ්ඩයි සකස් කරලා තියෙන්නේ. ඉහළින් බා එකක් දාලා ඒකට ලණු මගින් ඉහළට යන්න සලස්වලා තියෙනවා. දැන් මේ දින 45කට පස්සේ මම මේ පැලවලට දියර පොහොරයක් යොදනවා. මම යොදන්නේ ඇල්බර්ට් සොලියුෂන්. මොකද මේ දියර පොහොරය පැල හොඳින් වැඩිවීමට උපකාරී වෙනවා. හැම පත්‍රයකටම වැටෙන විදිහට මේ ජලය දිය කරගත්ත මේ ඇල්බර්ට් සොලියුෂන් ස්ප්‍රේ කරන්න ඕන. මේ පැලවලට ඇල්බර්ට් සොලියුෂන් අපිට ඕනෑම අවස්ථාවක යොදන්න පුළුවන්. මේ දින 60කට පස්සේ මේ වැල්වල මල් පිපිලා තියෙනවා. මුලින් එන්නේ පිරිමි මල්. මේ අවස්ථාවේ මම තවත් මේ පැලවලට ගොම පොහොර එකතු කරලා තවත් හොඳින් වර්ධනය වෙන්න සලස්වනවා. සෑම අවස්ථාවකම පොහොර යෙදුවට පස්සේ
පසත් එක්ක හොඳට කලවම් වෙන්න මිශ්‍ර කරන්න ඕන. මේ හොඳින් මිශ්‍ර කරලා ජලය යොදන්න ඕන. මොකද නැත්නම් හොඳින් පොහොර ටික ගසට උරා ගන්න නැති නිසා. දවස් 70කට පස්සේ කියන්නේ පිරිමි මල් පිපිලා දවස් 10කට පස්සේ දැන් ගැහැණු මල් පිපිලා තියෙනවා. මේ මල් ස්වභාවිකව පරාගණය වෙන්නේ නැත්නම් අපි පරාගණය කරන්න ඕන. පිරිමි මල් වල මේ මැද කෙමිය පාදාගෙන එහි ඇති පරාග ගැහැණු මලේ මැද ගෑවීමට සැලැස්වීමෙන් අපිට පරාගණය කරන්න පුළුවන්. දැන් අපි මේ වැල්වල ගෙඩි මල් හැදෙන අතු ඉතිරි කරලා එතනින් තවත් අතු විහිදලා තියෙනවා නම් ඒවා ඉවත් කරලා දාන්න ඕන. මේ වගේ අනවශ්‍ය කොළ අතු ඉවත් කරලා අවශ්‍ය කොටස් පමණක් අපි ඉතුරු කරගන්නවා. දැන් මම නැවතත් මේවට බිත්තර කටු හොඳින් කුඩු කරලා මේ කුඩු කරන්න කලින් මේවා ඉතා හොඳින් වේලලා පිරිසිදු කරලා වේලලා ගන්න ඕන. ඊට පස්සේ තමයි මේ පසට එකතු කරන්න ඕන. දැන් මේ පැලවල කුඩා ගෙඩි හැදිලා තියෙනවා. මේවා ඉතා ප්‍රවේශමෙන් බලා ගන්න ඕන. මොකද මේ ගෙඩි වලට තරමක් ලොකු වෙන විට ආවරණයක් කළ යුතුයි. නැත්නම් කුඩා සතුන්, ඔය මැස්සෝ, එතකොට කුඩා කෘමීන් වගේ අය මේවට හානි කරනවා. මේ බලන්නකො දැන් තරමක් ගැට වර්ධනය වෙලා තියෙන්නේ. මේවා තවත් කාලයක් යනවා හොඳින් වර්ධනය වෙන්න. දැන් මේ අතු වල සමහර විට එක අත්තක ගෙඩි කිහිපයක් එන්න පුළුවන්. එතකොට අපි අර මුලින් ආව සාර්ථක ගෙඩි ඉතුරු කරලා ඉතිරි අතු මේ වගේ කපලා දාන්න ඕන. සාමාන්‍යයෙන් එක වැලක ගෙඩි ගොඩාක් මෙහෙම ආවට සාර්ථක වෙන්නේ දෙකක් වගේ තමයි. මේ ගොඩාක් ගෙඩි හැලිලා යනවා. මේ බලන්න මේ සමහර ගැට දැනටමත් සතුන් මිදලා හානි කරලා තියෙන්නේ. මම මේ ගෙඩි net රෙද්දකින් ආවරණය කරා. මොකද මේ වගේ සතුන් ඉදලා
ගොඩක් නරක් වෙලා තිබුණ නිසා. මොකද ඉටි වගේ රෙදි වලින් ආවරණය කරන්න බෑ. ඉටි කවර වලින් මේවා තැම්බිලා විනාශ වෙයිද කියලා හිතෙනවා. ඒ නිසා මම මේ වගේ නෙට් රෙදි වලින් ආවරණයක් යෙදුවේ. ඒත් හැබැයි මේ නෙට් රෙද්දෙත් මතු පිටින් ඇවිල්ලා මැස්සෝ මේවට විදලා හානි කරනවා. මේ බලන්නකෝ. දැන් මේ දින 100කට පස්සේ තරමක් ලොකු වෙලා හැබැයි මේ ගෙඩිවල අර සමහර සත්තු විදපු තැන් පේන්න තියෙනවා. ඒ හින්දා පැසෙන විට මොන විදිහේ තත්ත්වයක් උදා වෙයිද කියලා කියන්න බෑ. මොකද මට මුලින්ම මේවා ආවරණය කරගන්න බැරි වුණ නිසා. දැන් නම් මේ ගෙඩි හොඳින් පැහිලා තියෙන්නේ. යට තියෙන කොළ කපා ඉවත් කරා. මොකද ඒ වගිනුත් ගහේ වර්ධනයට බලපෑමක් වෙන නිසා. අද මේ ගෙඩිවල තත්ත්වය කොහොමද කියලා බලන්න යන්නේ. බලමු අපි එක ගෙඩියක් කපලා කොහොමද මේවා හොඳින් පැහිලාද කියලා. හොඳයි අපි කපලා බලමු කොහොමද මේවා පැහිලාද කියලා. ඔව් මේ ගෙඩිය නම් පැහිලා තියෙන්නේ. ඒත් තව ටිකක් පැහුණා නම් හොඳයි කියලා හිතෙනවා. බලමුකෝ කාලා. මේ රස බලන්න යන්නේ මගේ හස්බන්ඩ්. බලමු. හොඳයි වගේ. මේ වගේ කැන්ටලූප් වැලක් හදාගත්තොත් ඔබටත් පුළුවන් මේ වගේ ගුණදායක පළතුරක් ලබා ගන්න. හොඳයි. එහෙනම් ඔබත් උත්සාහ කරලා බලන්න මේ වගේ පළතුරු ඔබේ ගෙවත්තේ හිටවා ගන්න. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.